අපේ පෝස්ට්මන් එකතු වෙලා එදා පෝස්ට් ඔෆිස් එකේ කිරි උතුරලා පුංචි තේ මේසයක් ලෑස්ති කළා. පෝස්ට් ඔෆිස් එකට ආපු හැමෝටම පුංචිවට සංග්‍රහයක් එදා දෙන්න පුළුවන් වුණා. ඉතින් ඒකට මට ගොඩාක් සතුටුයි. මේ අවුරුද්දේ මගේ ප්ලෑන් එක මේ. ඉතින් ප්ලෑන් කරලා පොතක ලියලා වැඩ කරන එක මට ගොඩාක් පහසුයි. ඒක මට ගොඩාක් ප්‍රතිඵලදායකයි කියලා මම දැන් අවුරුදු ගාණක් තිස්සේ අත්විඳලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හැම අවුරුද්දෙම ප්ලෑන් එකක් පාවිච්චි කරනවා. ඉතින් ඒක මට හරිම මගේ වැඩ මග ඇරෙන්නේ නැති වෙන්න පිළිවෙලකට කරගන්න ගොඩාක් උදව් වෙනවා. සමහර වෙලාවට මගේ ඇරෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් පහුගිය කාලේ වැස්ස නිසා අපේ හිටවපු ගොඩාක් පැල කියන්නේ හැම පැලයක්ම වගේ මැරිලා ගියා. ඉතින් ආපහු අලුතෙන් මිරිස් පැල කීපයක් හිටෙව්වා. ඉතින් පුතා ඒවට මේ වතුර දානවා. ඉතින් එයා හරි ආසයි මේ වැඩේට. ඉතින් මේ පළවෙනිදා මේ පෝස්ට් ඔෆිස් එකට ආපු මාමා කෙනෙක් බඩ ඉරිඟු ගෙනල්ලා දුන්නා. ඉතින් පළවෙනිදා හිස් අතින් ඉන්න හොඳ නෑ කියලා ඔය ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒක මමයි මල්ලි බෙදා ගත්තා. ඉතින් ඔය මං ගෙදර ගිහිල්ලා තම්බනවා. ඉතින් බඩ ඉරිඟුත් හරිම රසට තිබුණා. පුතාගේ සෙල්ලම් වැඩ මොන වැඩේ තිබුණත් එයාගේ ඒ සෙල්ලම් වලට පුංචිවට හරි සපෝට් එකක් දෙන්න ඕන. අඩුම තරමේ බලාගෙන හරි ඉන්න ඕන. ඉතින් නැත්තම් එයා දුක හිතනවා, කේන්ති ගන්නවා. ඒ නිසා ඉතින් එයාගේ වැඩ දිහා බලාගෙන ඉන්නවා. පුතා මාත් එක්ක පෝස්ට් ඔෆිස් එකට ආව දවසක් ඔන්න ඔක්කොටම කලින් කන්න බොන්න දුන්නා. ඊට පස්සේ ඇඳුමත් තෙමාගෙන ඊට පස්සේ ඔන්න ඇඳුම් එහෙම මාරු කළා. ඉතින් එයා සෙල්ලම් කරනවා. එයාට පුංචි තෑග්ගකුත් හම්බුණා එදා. ඇල්ෆබෙට් එක මේ අකුරු. ඉතින් එයා ඒ වගේනුත් සෙල්ලම් කර කර හිටියා එදා. එහෙම කරදර කරන්නේ නැහැ. මං හැමදාම එක් කරගෙන ඉන්නෙත් නැහැ. ඉතින් එයාගෙන් කරදරයක් නැහැ ඇත්තටම. පේනවනේ තනියම වැඩ. ඉතින් එයාට මොනවා හරි එහෙම වැඩක් දුන්නම එයා කරදර කරන්නේ නැහැ. ගෙදරදිත් එහෙමයි. ඉතින් එයාට තනියම ඉන්න දරුවෙක්නේ. ඉතින් ඉක්මනට දුක හිතෙන දරුවෙක් ඒ වගේම. Why he said video බලන්න action ඔන්න ඉතින් මම ටික්මන්ට එදා වැඩ ටික ඉවර කරගත්තා. ඔන්න පුතා අම්මා වැඩ කරන අතරේ අම්මට උදව් කරන්න ඕන කියලා මකුළු දැල් තියෙනවා, කුණු තියෙනවා කියලා ඔන්න අතු ගාලා මකුළු දැල් කඩලා බලන්න. ඉතින් හැමදාම එක් කරගෙන ආවත් පාඩුවක් වෙන්නේ නැහැ. පේනවනේ. ඇති දැල් කඩලා පුතා හරි ආසයි පිළිවෙලට ඉන්න. ඉතින් ඒක ඇත්තටම හරිම හොඳ ලක්ෂණයක් කියලා මම හිතනවා. ඇති වෙයිද? ඉතින් එදා හවස පොඩ්ඩක් අපි දෙන්න පාරට ආවා. අපේ හස්බන්ඩ් එන්න කිව්වා පොඩ්ඩක් මගට. ඉතින් පේනවනේ පුතා කොහේ යනවා නම් කොහේ ගියත් මේ එයාගේ ස්කූල් බෑග් එක යට දාගන්න ඕනේ. දැන් ඔය හැන්දෑවේ වොෂ් දාලා හැම ලෑස්ති වෙලා හිටියේ. පේනවනේ නටුරු යන ලස්සන. ඉතින් මට මාස කීපයකට වගේ තමයි පෝස්ට් ඔෆිස් එකේ වැඩ බලන්න ලැබුණේ. ඉතින් උදේ හවස පැයක් වගේ යන්න ඕන එන්න ඕන. ඉතින් ඒත් ආසාවෙන් තමයි යන්නේ ටිකක් දුර ගමනක් වුණත්. ඕගොල්ලෝ ස්මෝල් බිස්නස් කරනවා නම් ඇත්තටම පෝස්ට් ඔෆිස් එක හරහා දාන්න COD දාන්න පුළුවන් ඕගොල්ලන්ට. ස්පීඩ් පෝස්ට් එක, ඒ කියන්නේ පෝස්ට් ඔෆිස් එක හරහා කරන කුරියර් සේවාව මගිනුත් ඕගොල්ලන්ට පාර්සල් යවන්න පුළුවන්. ඉතින් සාධාරණ මුදලකට තමයි ශ්‍රී ලංකා පෝස්ට් කුරියර් සේවාව ඔගොල්ලොන්ගෙන් අය කරන්නේ. කියන්නේ සාධාරණ මුදලක් තමයි අය කරන්නේ. මුල් ග්‍රෑම් 250ට, ඒ කියන්නේ බර ග්‍රෑම් 250ක් වෙනකල්ම අය කරන්නේ රුපියල් 200ක් විතර. ඉතින් හරිම සාධාරණ මුදලක්නේ. ඉතින් ඔගොල්ලොන්ට කිසිම බයක් නැතුව පෝස්ට් ඔෆිස් එක හරහා ඔගොල්ලොන්ගේ පාර්සල් දාන්න පුළුවන්. COD පහසුකමක් තියෙනවා. මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. ගිහින් එන්නම්. ආදරේ.